ආයුබෝවන් අපි දැන් බලාපොරොත්තු වෙන්නේ සුවිශේෂ ග්‍රහ මාරුවක් වශයෙන් සැලකෙන සෙනසුරුගේ මාරුව ඔබට බලපෑම් කිසියද යනුවෙන් දක්වනවා. අපි දන්නවා සෙනසුරා කියන්නේ ග්‍රහයන් අතර වැඩිම කාල සීමාවක් රාශිය ගමන් කරන ග්‍රහයක්. රවි මාසයයි ශනිරන් දවස් දෙකමාරයි කුජ මාසයකමාරයි බුධ දවස් 20ක් පමණ ප්‍රමාණයක් රාශියක ඉන්නේ. බ්‍රහස්පති අවුරුද්දයි රාහුකේතු අවුරුද්දකමාරයි. සෙනසුරු අවුරුදු දෙකමාරක් රාශියක ඉන්නවා. ඉතින් සෙනසුරාගේ මාරුව අනිග්‍රහය වල සුවිශේෂයි. මොකද වැඩිම කාල සීමාවක රාශියක සිටින ග්‍රහය වශයෙන්. සෙනසුරු මෙම මාර්තු මාසයේ 29 වෙනිදා රාත්‍රී 9:14ට තමන් දැනට සිටින කුම්භ රාශියේ සිට මීන රාශියට සම්ප්‍රාප්ත වෙනවා. මේ සෙනසුරු එසේ පැමිණ අවුරුද්දකමාරක් පමණ එම කාල සීමාව තුළ මේ මීන රාශියම තමයි ගමන් කරන්නේ. පරාශර මහා ඓශ්වර්යය දක්වන පරිදි සෙනසුරු සාමාන්‍යයෙන් මීන රාශියට ධනු රාශියට අශුභ පළඳන ග්‍රහය නෙවෙයි. මීන රාශිය යන කාල සීමාව ධනු රාශිය යන කාල සීමාව දැඩි අපල ගෙන දෙන කාල සීමාවක් නෙවෙයි. පරාශරගේ මතය ඒකයි. හැබැයි සෙනසුරු දැන් මීන රාශියට පැමිණෙන්නේ කුම්භ හේවන තමාගේ මූලත්‍රිකෝණ රාශියේ සිට මීනට පැමිණෙන්නේ. ඒ නිසා තමාගේ බලවත්ම රාශියේ සිට සම රාශියට පැමිණීම නිසා එක්තරා මට්ටමක ප්‍රතිඵලයක් දෙදීමේ හැකියාවක් තියෙනවා. හැබැයි බොහෝ අය දැන් භීතියටපත් කරන කාරණයක් බවට පත්ලා තියෙනවා. සෙනසුරු මීන රාශියට පැමිණීම නිසා මීන ලග්නයට ඉතාමත් අසුභයි, මේෂ ලග්නයට ඉතාමත් අසුභයි, සිංහ ලග්නයට ඉතාමත් අසුභයි කියලා. නමුත් එහෙම බීජනක ගතියක් ඇති කරගන්න ඕනේ නැහැ. කේන්ද්‍රයේහි සෙනසුරා උත්පත්තිෙහි බලවත් සිටියා නම් සෙනසුරු මේ මීන රාශියට පැමිණීම පමණින්ම තදවන පීඩා ගෙන දෙන්නේ නැහැ. විශේෂයෙන්ම තවත් දැනගත යුතු කාරණයක් තමයි තමන්ගේ ලග්නය කොහොම වුණත් තමන්ගේ කේන්ද්‍රයේ ඡන්දයා මීන රාශිය හිටියනම් ඡන්දයා සිංහ රාශිය හිටියනම් අනේ අයට මේ ශේෂී ගමන කිසියම් විදිහක දැනෙන ස්වභාවයකට පත් වෙන්න පුළුවන්. ඒ හැර සෙනසුරා මේෂ ලග්නයට ඉතාමත් අසුභයි, මීන ලග්නයට ඉතාමත් අසුභයි, සිංහයට ඉතාමත් අසුභයි කියන මතය ඒ තරම්ම සර්වපකාර සාර්ථක නැහැ. මොකද උත්පත්ති සෙනසුරා සිටිනා වූ තත්ත්වයේ මත සලකා තමයි මෙම ප්‍රතිඵල කියන්නේ. හැබැයි ඡන්දය හිටියනම් මීන රාශිය හෝ මේෂ රාශිය, ඡන්දය හිටියනම් සිංහ රාශිය මෙම කාල සීමාව තුළ පුද්ගලයාට ඒ රාශි කවලයක් තියෙනවා. ඒ නිසා බාධා පීඩා අවේකාවෙන් හේතුයි. ඒ රාශිය කියන්නේ දුර්වර්ණ දේහ බලවීර්ය සත්පතිනම් කාර්ය ප්‍රමාද ධන බන්දු වියෝග දුක්ඛං සසුභි භීත වදබන්ධන රෝග පීඩා ඒ රාශික ජන්ම ලග්න ඡන්ද යුතත් ද්විතීයේ. ඒ කියන්නේ ඡන්දය ඉන්න තැනට ඡන්දය යුතක් කියන්නේ ඡන්දය ඉන්න තැනට සඳුගෙන් දෙකට සඳුගෙන් 12ට සෙනසුරාම තමයි ඒ රාශිය ප්‍රතිඵල දෙන්නේ. අපේ අය දැන් සාමාන්‍යයෙන් ඔහේ කියන්නම් වාගේ දැන් ඔන්න මේෂ ලග්නයට ඒ රාශිය පටන් ගත්තා. එතකොට මීනේට තද බල ඒ රාශිය කියන වචන වලට බය වෙන්න එපා. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. උත්පත්තියෙහි ඒ චන්ද්‍රයා ඔය කියන රාශියට හිටියොත් අන්න ඒ රාශියේ දුරුභාග වෙන දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේෂයේ වෙච්ච ගමනින්, මීනයේ වෙච්ච ගමනින්, සිංහයේ වෙච්ච ගමනින් ඒ රාශිය පිළිබඳ දෙන්නයි කියලා භීතියටපත් වෙන්න ඕන නැහැ. එක දෙවෙනි කාරණය තමන්ගේ කේන්ද්‍රයේ සෙනසුරා ඉතාමත් හොඳට බලවත් ඉන්නවා නම්, ස්වක්ෂේත්‍රෙ ඉන්නවා නම්, මූලත්‍රිකෝණේ ඉන්නවා නම්, උච්ච වේ ඉන්නවා නම්, කේන්ද්‍රයේ 3 වෙනි, 6 වෙනි, 11 වෙනි ස්ථානවල සෙනසුරාට බලවත් ස්ථාන වෙනවා. සෙනසුරා එහෙම අසුබ දෙන්නේ නැහැ. ඔතන කියා තියෙන්නේ කේන්ද්‍රේසු සම්පි කුෂඩාය පාපා. පාපී කරන සෙනසුරා 3 ඉන්නවා නම් හොඳයි. පාපී කරන සෙනසුරා 6 ඉන්නවා නම් හොඳයි. පාපී කරන සෙනසුරා 11 ඉන්න හොඳයි. වෙනං උත්පත්තියෙහි එවැනි විශේෂ බලයෙන් යුක්ත සෙනසුරා ගෝචරයෙන් මෙහෙම ගියේ පමණින්ම අපල ගෙන දෙනවා කියලා අයට භීතියටපත් වෙන්න ඕනේ නැහැ. ඒක තමන් අනපේක්ෂිත ආකාරයේ බාහිර බීටපත් වීමක් නිසා අපි දැන් මෙතෙන්දී මේ අවස්ථාවේ පටන්
ඒ ලග්න වලට ඇති කරන සුභාසුභ ප්‍රතිඵල ප්‍රකාශ කරනවා. එහිදී හිතාගන්න මම සමාක්‍රයට අසුභයි කියලා කියන පමණින්ම අසුභ වෙන්නේ නැහැ. හැබැයි ඡන්දයා ඔන්නේ රාශියට හිතුවොත් තමයි අසුභත්වය වඩාත්ම සක්‍රිය වෙන්නේ. ඒ විදිහට හිතාගන්න. අපි දැන් බලමු මේෂ ලග්නය. මේෂ ලග්නයේ සෙන්සුරා පැමිණෙන්නේ කේන්ද්‍රීය දෝෂයෙන්. එතකොට සෙන්සුරා දෝෂයන් පැමිණීම නිසා විහිදම් පක්ෂයේ වැඩි වෙන්න පුළුවන්. ආදායම් තත්ත්වයේහි කිසියම් විදිහක අඩුපාඩුවක් වෙන්න පුළුවන්. තමන්ගේ වැඩකටයුතුවලදී කිසියම් විදිහේ කාර්ය බහුලත්වයකින් යුක්තව ක්‍රියා කරන්න සිද්ධ වෙනවා. ඒ හැර තමාට මුදල් ඉතුරු කරගැනීමේ හැකියාව බොහෝ දුරට අඩුයි. නමුත් බුද්ධිමත් විශ්වවන්තව ක්‍රියා කිරීමේදී මේ දුරුපාක මැඩගෙන ක්‍රියා කිරීමට හැකියාවක් පවතිනවා. ඒ රාශියක ආරම්භයක් වුණත් ඡන්දයා ඔය කියන ස්ථානවල හිටුවත් මිසක් ඒ රාශියේ කල්බල ප්‍රතිඵල දෙන්නේ නැහැ. ඒක තමයි මේෂ ලග්නයේ සම්බන්ධයෙන් පිළිතුරු පැහැදිලි ප්‍රකාශය. ඊළඟට වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයේ හිමියන්ට සෙන්සුරා පැමිණෙන්නේ කේන්ද්‍රයේ 11 වෙනි අය ස්ථානයේ. මාර්ශලක් කිව්වත් කේන්ද්‍රයේ සුසන්ති ඉෂඩාය පාපා. අය භාවයේ සෙන්සුරා පැමිණෙන්නේ හොඳයි. ඒ නිසා වෘෂභ ලග්න කාර්යයන්ට වෘෂභ ලග්න හිමියන්ට කාලාන්තරයකින් පසු වෙන ඉතාමත් හොඳ කාල සීමාවක්. ආදායම් තත්ත්වය හොඳ වෙයි. ව්‍යාපාර කටයුතු සාර්ථක වෙයි. මුදල් සම්බන්ධයෙන් හොඳ වාතාවරණයක් ඇති වෙයි. තමන්ගේ වෘත්තීය කටයුතු වල හොඳ සාර්ථකත්වයක් දියුණුවක් ඇති වීමේ අවකාශයක් තිබෙනවා. තිබෙන බාධාවල් බොහෝ දුරට දූරීභූත වෙලා තමන්ගේ ආර්ථිකමය පසුබිම වඩාත් හොඳ පැත්තකට පත් කරන යහපත් කාල සීමාවක් වශයෙන් තමයි මම ප්‍රකාශ කරන්න කැමති වෙන්නේ. මොකද සෙනසුරු වෘෂභ ලග්නයේ යෝගකාරී ආය වශයෙන් තමයි සැලකන්නේ. අසුරු දෙන්නේ නැහැ. ඊළඟට මිථුන ලග්නය. මිථුන ලග්නයේ ඊමේදී ලග්නාවතියවන බුදගේ මිත්‍රයෙක් තමයි සෙනසුරු. ඒක. අනිත් පැත්තෙන් සෙනසුරා කියන්නේ භාග්‍ය ස්ථානාධිපතිය. දෙක. මේ නිසා මිථුන ලග්නයට සෙනසුරු අර්ධ යෝගකාරකයි. ඒ කියන්නේ එක්ස්ට්‍රා මට්ටමකින් සුවපණ දෙන ග්‍රහය. මෙහෙයින් සෙනසුරු මීන රාශියට පැමිණීම නැත්නම් 10 වන්නට පැමිණීම එක්තරා විදිහක කාර්ය බහුලත්වයක් ඇතිවීම, වැඩ කටයුතු අධික වීම, විවේකයෙන් තොර වීම වැනි දෑ සිදු වුණත් තමාට කිසියම් විදිහක අභිවෘද්ධියක් හා සාර්ථකත්වයක් වෙනම දියුණුවක් ඇති කිරීමට මේ ඉතාමත් හේතුකාරක වෙනවා. මිථුන ලග්න හිමියන් අපට බාධා කරදර ප්‍රශ්න ඇති කරනවා කියන බිහිතියටපත් වෙන්න එපා. ඔබ උත්සාහ ගන්න උනන්දුවෙන් ක්‍රියා කිරීම තුළින් තමාගේ ආර්ථිකමය පසුබිම ශක්තිමත් කරගන්න පුළුවන්. ව්‍යාපාර කටයුතු රැකියා කටයුතු වල වඩාත් හොඳ ඉහළ මට්ටමේ සාර්ථකත්වයකට මේ පසුබිමක් වෙනවා. ඊළඟට කටක ලග්නය. කටක ලග්න හිමියන්ට අවුරුදු 2කමාරක් තිස්සේ තිබිච්ච බාධාවන්, ප්‍රශ්නයන්, ගැටලු, අරදල, අම්කට්ලු හා අහිරිතාවයන් ඉතාමත් ඉහළ මට්ටමින් අහෝසි වෙලා තමාගේ අපේක්ෂාවන් මල්පල ගැන්වීමට හේතුකාරක වන තත්ත්වයක් මේ සෙනසුරුවේ මාරුවීම හේතුවක් වෙනවා. ඒ නිසා කටක ලග්න හිමියන්ට බොහොම සහනශීලී ආලයක ප්‍රවේශයක් වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. හේතුව සෙනසුරා 8 වෙනි ගමන් කරමින් ඇති කරපු බාධා පීඩා ගැටළු ප්‍රශ්න බොහෝ දුරට විනිර්මුක්ත වෙලා ඒවායින් ඉවත් වෙලා ඒ තත්ත්වයෙන් ඇතිවෙච්ච පීඩනයේ අහෝසි වෙලා තමන්ට යහපත් කාල සීමාවක ප්‍රවේශයක් මේ නිසා ඇති කරන බව දැනගත යුතුයි. ඒ නිසා තමන්ට කිසියම් විදියක අභිවෘද්ධියක මංමාවත් දුරු වීමේ හැකියාව වෙනවා. සිංහ ලග්නය. සිංහ ලග්නය අනුව සැලකීමේදී දැන් බොහෝ ජෝතිෂඥයෝ බලාපොරොත්තු වෙන්නේ සිංහ ලග්නය ඉතාමත් නරකයි, අසුභයි, අපලයි, යම් පැත්තෙන්ම ඉතාමත් අයහපත් කියලා කියන්නේ. නමුත් මම එහෙම කියන්නේ නැහැ. හේතුව මොකද? සිංහ ලග්නයේ වීමේදී සෙනසුරා කේන්ද්‍රයේ 6 අධිපතිය වල තමයි 8ට එන්නේ. ඒකට අපි කියන්නේ හර්ෂ යෝගය. ඒක. අනිත් එක සෙනසුරා පැමිණෙන්නේ මිත්‍ර රාශිය ඇතුළත. ඒකත් වරදක් නැහැ. හැබැයි ඡන්දයා හිටියනම් සිංහ ලග්න හිමියගේ 1. ඡන්දයා හිටියනම් සිංහ ලග්න හිමියගේ 8. අන්න එතකොට සිංහ ලග්න හිමියන්ට
යම් බාධා පීඩා අවහිර කරදර ගැටළු ප්‍රශ්න සෞඛ්‍යමය තර්ජන වෘත්තීමේ ප්‍රශ්න ඥාති බන්ධුන්ගේ වියෝගයන් සිතෙහි කනගාටුව කනස්සල්ල ඇති කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා මෙම කාල සීමාව තුළදී සිංහ ලග්නයන්ට කිසියම් විදිහක පීඩනකාරී මානසිකත්වයකට දුර විවෘත කරන කාල සීමාවක් වශයෙන් කිව්වත් ඔබ උපේක්ෂා සහගතව උනන්දුවෙන් උත්සාහයෙන් හා අමිටම උත්හාන වීර්යයෙන් කැපවී ක්‍රියා කරනවා නම් මේ අපල මඟහරවා ගැනීමට ඉතාමත් ඉහළින්ම පුළුවන් බව ප්‍රකාශ කරනවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්න වීමේදී සෙනසුරා කියන්නේ කන්‍යා ලග්නයේ ගුරුගේ මිත්‍රයෙක් එක. දෙවෙනි කාරණේ තමයි කන්‍යා ලග්නයන්ට සෙනසුර කියන්නේ පස්වැන්න දෙවියා. පස්වැන්නින් කියන්නේ පෙර පින පූර්ව පුණ්‍ය ස්ථානය. ඒක නිසා කන්‍යා ලග්නයන්ට සෙනසුරු අසුභයක් වශයෙන් මම නම් කරන්නේ නැහැ. ලග්නාවකියාගේ මිත්‍යා වීම සහ පූර්ව පුණ්‍ය ස්ථාන කියා වීම නිසා සෙනසුරු එක්තරා ආකාරයකින් යහපතක් සලස්වා දෙන ග්‍රහයක් බවට පත් වෙන්න බැරි කමක් නැහැ. තමාගේ අධ්‍යාපනමය කටයුතු වල ප්‍රතිඵල සාර්ථක වීම, වෘත්තීය කටයුතු වල කිසියම් විදිහක සාර්ථකත්වයක් ඇතිවීම, ධන මාර්ග ආදායම් මාර්ග වල කිසියම් ප්‍රබෝධයක් ඇතිවීම වැනි දේ ගෙන දීමට සෙනසුරු දී පැමිණීම හේතුකාරක වන බව ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි කාර්ය බහුලත්වයේ වගේ දේවල් තියෙන්න පුළුවන්. බරකටු සඳහා මහන්සි වෙන සුද්ධිරි. නමුත් Tamanට ජීවිතේ පසුබෑමක් හෝ ජීවිතයේ කිසියම් විදිහක අර්ථහීනත්වයක් ඇති කරන්නේ නැති බව ඉතාමත් පැහැදිලිව කියනවා. ඊළඟට තුලා ලග්නයේ අනුව සෙනසුරා කියන්නේ වඩාම හොඳ ග්‍රහයක්. වඩාම හොඳ ග්‍රහයක්. අපි කියන්නේ ඒකට සෙනසුරාට කියන්නේ මේ විශිෂ්ට සූපරජන ග්‍රහය වශයෙන්. පරාශර කියන්නේ තුලා ලග්නයේට ඒක ඒව ශනික් සුභක්. තුලා ලග්නයේ සෙනසුරා ඉතාමත් හොඳ ග්‍රහයයි කියලා තමයි පරාශර ඒ ශ්ලෝකයෙන් ප්‍රකාශ කරන්නේ. ඒ නිසා තුලා ලග්න හිමියන්ට සෙනසුරුගේ පැමිණීම අතිශයින් ප්‍රශස්තයි. අතිශයින්ම වැඩදායකයි. අතිශයින්ම යහපත්. ඒක නිසා තමාගේ මෙතෙක්කල් පැවතිච්ච යම් බාධාවන් ප්‍රමාදයන් අවිහිරතාවයන් ධූරීභූත වී තමාට අපේක්ෂාවන් මල්පල ගැනීමට අරුණ අපේක්ෂා සාර්ථක වීමට පෞලී සුභ සිද්ධියට එමෙන්ම ව්‍යාපාර කටයුතු වල වෘත්තීය කටයුතු වල යහපතට මේ හේතුවක් වෙනවා. ඒ නිසා තුලා ලග්නයන්ට කලකින් ලැබෙන හොඳ බකවානුවක් වශයෙන් මේ සෙනසුරු මාරුව අපට පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන්. තමාගේ සතුරු බලවේග දිනනවා නම් විරුද්ධවාදීන් ඉන්නවා නම් ඒ සතුරු බලවේග මුළුමනින් නෂ්ට ප්‍රාප්ත වීමට අහෝසි වීමට මේ හේතුවක් වෙනවා. මෙයට වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නය සැලකීමේදී සෙනසුරා මෙතෙක් කල්ගී 4 වෙනි කුම්භ රාශිගතව ශාසු යෝගී සහිතව. මේ කෙසේවත් සෙනසුරා 4 වෙනි ගමන් කීම අපි හඳුන්වන්නේ කණ්ඨක ශනි දෝෂය වශයෙන්. ඒක නිසා සෙනසුරු 4 සිට 5ට පැමිණීම එක්තරා මට්ටමක හොඳක් වශයෙන් තමයි මම සඳහන් කරන්නේ. ඉදිකරන සම්බන්ධ, වේදන සම්බන්ධ, පෞලී සුභසිද්ධි සම්බන්ධ පැවතිච්ච යම් අර්බුදකාරී තත්ත්වයන් පැවතියේ නම් ඒවා ධූරීභූත වී කිසියම් විදිහක සහනශීලී මානසිකත්වයක් ඇති කිරීමට මේ සෙනසුරුගේ මාරුව හේතු වෙනවා. ඒ නිසා වෘශ්චික ලග්න හිමියන්ට සෙනසුරුගේ මීන රාශි සම්ප්‍රාප්තිය සුභාසුභ මිශ්‍රයි යහපතට දෙකට සැලසෙනවා. උදරගත පීඩා ඇතිවීම සම්බන්ධයෙන් හේතු වෙන්න බැරිකමක් නැහැ. සැබැයි සෙනසුරු පීඩාකාරීව බාධාකාරීව නරක විදියට පාප සංයෝගයේ සිටිනනම් තමා ගන්නා තීරණ තමන්ට අවටදායක වීමට අවකාශ නැත්තේ නැහැ. ඒ ගැන කල්පනාකාරී වෙන්න. ඊළඟට ධනු. ධනු ලග්නයේට රාශි සෙනසුරු අසුභයක් වශයෙන් පරාශරය සඳහන් කළා නැහැ. පරාශර විශේෂයෙන්ම පරාශරය දක්වලා තියෙනවා. ධනු ලග්නයේ සෙනසුරු සුභයි. මීන සෙනසුරු සුභයි. ඒ නිසා ධනු ලග්නයන්ට මේ සෙනසුරුගේ මාරුව එක්තරා මට්ටමක යහපත් ප්‍රතිඵල ගෙන පුළුවන්. හේතුව මොකද? ධනස්ථානාපතිය වන සෙනසුරු කේන්ද්‍රස්ථානයකට පැමිණෙන නිසා
එක්තරා විදිහක යහපතක් අභිවෘද්ධියක් මෙන්ම ධනෝපායන මාර්ග මල්පල ගැනීමක් තමාගේ මුදල් හදල් ඉපීම සම්බන්ධ කටයුතුවලදී ඒවා සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වීමක් වැනි යහපත් ප්‍රතිඵල ලබා දීමට මේ සෙනසුරු මාරුව හේතු වෙනවා. නිසා ධනු ලග්න හිමි ඔබ සෙනසුරු මාරුව තමන්ට වැඩදායකයයි හිතුවාට වරදක් වෙන්නේ නැහැ. කිසියම් ප්‍රමාණයකින් යහපතක් ඇති කරගන්න. ඊළඟට මකර ලග්නයට මං හිතනවා හැම ලග්නෙකට වඩා විශේෂයි කියලා සෙනසුරුගේ නමනේ. මොකද හේතුව මකර ලග්නයට සෙනසුරා කියන්නේ ලග්නාධිපති. අවුරුදු 7මාරක ඒ රාශියක් ඉවර වෙනවා. ඒක. දෙවෙනි කාරණේ සෙනසුරා පැමිණෙන්නේ කේන්ද්‍රයේ 3 වෙනිට වික්‍රමස්ථානයට. ඒකත් සුවිශේෂ කාරණයක්. පොත්වල කියලා තියෙන හැටියට මම ඉස්සෙල්ලා ප්‍රකාශ කර ආකාරයට 3 වෙනිට සෙනසුරු හොඳයි. ත්‍රිෂාඩාය පාපා කියලා කියන්නේ. පාපේ ප්‍රසෙන් සෙනසුරා 3 වෙනි හොඳයි. ඒ නිසා මකර ලග්නයන්ට අවුරුදු 7මාරක් තිස්සේ තිබිච්ච බාධාවන්, අවිහිරයන්, පීඩනයන්, ජීවිතයේ යම් යම් ආකාරයක අරුණ අපේක්ෂාවලදී ඇතිවෙච්ච ඇති ගැනීම නැත්නම් නොවිත ආකාරයෙන් ඇතිවෙච්ච කනසුසාගත ගති භූරීභූත වෙලා තමන්ගේ උත්සාහයන් මල්පල ගන්නවන සියලු අපේක්ෂාවන් මුදුන්පත් කිරීමට අවශ්‍ය සාධනීය යහපත් ප්‍රතිඵල ලැබෙන බවට නිරනුමානව ප්‍රකාශ කරන්න පුළුවන් හේතු දෙකක් මත. ලග්නාපතිය වන සෙනසුරා බලවත් 3 වෙනි පැමිණීම සහ 7 අවුරුදු 6 මාසක ඒ රාශියක අවසන් වීම. මේ නිසා මං හිතන හැටියට සෑම ලග්නයකටම වඩා වැඩියෙන් හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ මකර ලග්නයට. ඒක විශේෂයි. ඊළඟට කුම්භ ලග්නය අනුව සැලකීමේදී සෙනසුරු කියන්නේ ලග්නයට අධිපතිය. ඒ නිසා සෙනසුරු ලග්නයෙන් දෙකට එනවා. ඒ නිසා සෙනසුරා ලග්නයෙන් දෙකන්ට පැමිණීම ලග්නාපතිය ධනස්ථාන පැමිණීම කියන අර්ථය යටතේ ගතොත් තමන්ට කිසියම් විදියක අර්ථලාභයක් ධනෝපායනයේ සාර්ථකත්වයක් කිසියම් විදියක තමන්ගේ සුභ සිද්ධිය සම්බන්ධයෙන් හිතකර වාතාවරණයක් ප්‍රමාණවත් මට්ටමකින් ලැබෙන බව යුතුයි. 100%ක් නෙවෙයි. නමුත් 60%ක විතර යහපතක් ඇති කිරීමේලා සෙනසුරු මාරුව ප්‍රතිපාද කරනවා. නිසා කුම්භ ලග්නයන් බලාපොරොත්තු විය යුතුයි. තිබුණාට වඩා වැඩි හොඳක් මේ සෙනසුරු මාරුවෙන් තමන්ට ලැබෙනවා යයි සිතීම තුලින්. දැන් ඊළඟට ප්‍රකාශ කරන්නේ මීන ලග්නය ගැන. සෙනසුරා පැමිණෙන රාශියම වීනේ. ඒක නිසා බොහෝ අය හිතනවා මීන රාශියේ සෙනසුරා පැමිණීම ඉතාමත් ගැටලුකාරී අයහපත් සෙනසුරා පැමිණෙන්නේ ඔළුවටම නිසා හොඳ නැහැ කියලා. නමුත් එහෙම හිතන්න එපා. සෙනසුරා මීනේට කිසියම් විදිහක අසුබත්වයේ හීන කරන ගහයි. අසුබත්වයේ අඩු කරන ගහයි. පරාශය දක්වලා තියෙනවා. අපි ඉසිමත වලට අනුවයි පලාපල කියන්නේ. නිකන් මේ අපි හිතවිලි මේවට ගුණ කරලා හරියන්නේ නැහැ. සෙනසුරා මීන ලග්නයේ පැමිණීමේදී ඒ සෙනසුරා එන්නේ 11 වෙනි පැතිය වශයෙන් එනවා 12 වෙනි පැතිය වශයෙන් එනවා. හැබැයි සෙනසුරාගේ මිත්‍ය තමයි බ්‍රහස්පති මීන ලග්නාධිපති. ඒ නිසා මීන ලග්නයට යම් යම් බාධාවන් යම් යම් ප්‍රශ්න යම් යම් ගැටලු තියෙයි. ඒ වුණත් මීන ලග්නයේ ඒ පැමිණෙන ගමන් මගෙහි ආපසරීමක්. එහෙම නැත්නම් තමන්ට මහා නොසිතු නොපැතු මහා බාධාවන්ට මුහුණ දෙන සිද්ධවීමක් කියන දෙයක් ඇති කරන්නේ නැහැ. පොඩි බාධා තියෙනවා පොඩි අහු තියෙනවා. නමුත් උත්සාහයෙන් කැපවීමෙන් උනන්දුවෙන් රූඪ විශ්වාසයෙන් ක්‍රියා කිරීම තුළින් තමන්ට ඇතිවන සියලු බාධාවන් විනිර්මුක්තකට ඒවට අභියෝග සපයමින් තමාගේ සියලු අපේක්ෂාවන් සාර්ථක කර ගැනීමට හේතුවක් බව යුතුයි. 11 වෙනි පැතිය වශයෙන් ලග්න පැමිණි නිසා ගුරුගේ රාශිය පැමිණි නිසා ධන කාරකයාගේ රාශිය පැමිණි නිසා තමන්ට විහිදන් අඩුවුණත් ධනෙ ලැබෙන කාල සීමාවක් වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ නිසා බොහෝ තැන්වල මීන ලග්න හොඳ නෑ කියන වචනේ මෙහිදී තමන් ඊට අවනත වෙන්න නරකයි. මීන ලග්නයන්ට පොඩි බාධාවන් තිබුණත් වඩාත් වැඩි සුවඵලයක් දෙනවා යන නිශ්චිත නිගමනයට පැමිණීම අත්‍යවශ්‍යයි.
ඉතින් මේ සෙනසුරුගේ ගමන නිසා යම් යම්කට බාධාවන් පීඩාවන් අවිරිතාවන් ඇති වෙන්න පුළුවන්. ඒ සෙනසුරුට සම්බන්ධ යම් යම් ශාන්ති කර්ම තියෙනවා. සෙනසුරුගෙන් ඇති කරන අපල පීඩාවන්ට බොහෝම හොඳයි. මුග ගහකට වතුර කල 19ක් වැක්කිරීම. ඒක හොඳයි. සෙනසුරට දාලා කවචයක් තියෙනවා. නීලාංජන සමාභාසං රවිපුත්‍රං යමාග්‍රජං ඡායා මර්තණ්ඩ සම්භූතං තං නමාමි ශනශ්‍රං කියන මේ ගාථාව කියලා උගවහවට වතුරක් කරන්නේ අපල බාධා පීඩා දූරීභූත වී මට යහපතක් සුවයක් ශනසීමක් නිරෝගී සම්පත්තියක් ඇති කරත්වායි කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඉතිදුරියන්ට පින් දෙන්න ඒ තුලින් යහපතක් ලබා ගන්න බැරි කමක් නැහැ. විශේෂයෙන්ම හොඳට තමාගේ නමට, තමාගේ කේන්ද්‍රයට, තමාගේ දශාවට ගැළපෙන ලෙස නිශ්චිත ආකාරයෙන් හොඳ සෙත්කවිය ප්‍රබන්ධ කරලා කියවීමෙන් උනත් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන් බව මෙහිදී ප්‍රකාශ කළ යුතුයි.